සින්තටික් රබර් භාවිතා කරමින් වාහන අමතර කොටස් නිෂ්පාදනය කිරීම ඉතා ලාභදායී ව්‍යාපාරයක්. හෙටාචි රබර් ඉන්ඩස්ට්‍රීස් එවැන්න. අපට හමු වුණා ඒ කළමනාකාර අධ්‍යක්ෂ ජේ.එම්. හෙට්ටිආරච්චි මහතා. මම ආයතන ආරම්භ කළේ 1993. තාම සුළුෙන් පටන් ගත්ත එක සේවකෙක් යදෝල තමයි පිළිගන්නවා පටන් ගත්තේ. මෙසේ ආරම්භ කළ ව්‍යාපාරය අද බොහොම සාර්ථක තත්වයට පත් වෙලා. විශාල සේවක සංඛ්‍යාවක් මේ සේවය කරනවා. නමුත් ඔබ මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සම්භාවන සංස්ථාවේ සේවය කළා. ඔබගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඒ රුකුලක් වුණාද? සංස්ථාවේ සේවයෙන් මම විශාල පන්නරයක් ලැබුවා. ඒ තුලින් තමයි මගේ හුඟක් මේ තත්ත්ව පාලනය පිළිබඳව හුඟක් මම ඉගෙන ගත්තේ. මගේ වෘත්තියක් තිබෙන තත්ත්වයන් පරීක්ෂක වශයෙන් මම කටයුතු කළේ. ඒ නිසා යද්දකින් තුලින් මේ ආයතනයේ මට මගේ භාණ්ඩවලටත් මේ තත්ත්ව පාලන ප්‍රමුඛයක් අනුව නිෂ්පාදනය කරන්න හැකියාවක් මට ලැබුණා. ඔබගේ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ මොනවද? මගේ ව්‍යාපාරය ප්‍රධාන නිෂ්පාදනය කර අපි ඔටෝමොටිව් රබර් ප්‍රොඩක්ට්ස් කියන්නේ ඒකේ තියෙනවා एक्सेल बोर्ड स्टीरियम बोर्ड වගේ විශේෂ වර්ග තියෙනවා. ඒ වගේම ලෝරාම් අපරාම් වර්ග. ඒ වගේම කුෂ්කාර්මික අවශ්‍යතාවලට යන්ත්‍ර වලට අවශ්‍ය වෙන අමතර කොටස් වෙන්සින්ස් වගේ අපි ආයතන නිෂ්පාදනය ඔබ ව්‍යාපාරය ආරම්භ කිරීමේදී තරඟකාරී අනෙක් නිෂ්පාදන වලින් අභියෝග එල්ල වුණේ නැද්ද? අත්වශයෙන් විශාල අභියෝග තිබුණා. අපිට දැනටත් අභියෝග තියෙනවා. මොකද මේ වෙළඳපොළ කියන්නේ බොහොම සංකීර්ණ තත්ත්වයක් තියෙනවා. අපි කරන නිෂ්පාදන අපි ඔක්කොම කරන්නේ සින්තටික් රබර්. ඒ කියන්නේ කෘත්‍රිම රබර් වලින්. ඒක ඔක්කොම කල්පවතින සුළුයි. පොළි වලට රස දේශ වලට ඔක්කොම දෙන ආකාරයට අපි නිෂ්පාදනය කරලා ජාත්‍යන්තර ප්‍රමුඛයට එතකොට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලැබුණු දායකත්වය කොයි වගේද? අපේ මේ ආයතනයේ අදටත් අපේ දායකත්වය ලබා දෙනවා. තාක්ෂණය දැනුම අපි අඩුපාඩුකම් සෙල්වල කාර්මික සංවර්ධන මණ්ඩලය, ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය, ඒ වගේම ජර්මන් DPC ආයතනය, ඒ වගේ ආයතන උදව් කරනවා. විශේෂයෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලය තමයි අපිට දැනට අපි මේ තත්ත්වයට ඇවිල්ලත් අපි අවශ්‍ය ප්‍රදේශය ලබා දෙනවා. ඔබට වර්තමානයේ සිටින තරුණ තරුණියන්ට ලබා දිය හැකි අවවාදය කුමක්ද? කර්මාන්තයක් ආරම්භ කරනකොට හුඟක් විවිධ ප්‍රශ්න එනවා. විශාල වශයෙන්ම මූලික වශයෙන් මුදල් ප්‍රශ්නය තමයි බලපාන්නේ. විශාල මුදලක් ආයෝජනය කරන්න අමාරුයි. ඒ නිසා අපි මේ ස්වයං රැකියාවක් වශයෙන් යන කරනකොට කියන්නේ අපි විශාල වශයෙන් පටන් ගන්න නැතුව එක යන්ත්‍රයක් පාවිච්චි කරලා එක සේවකයෙක් හොයදාගෙන ඒ කටයුත්ත හරියට කරන්න. ප්‍රමිතියකට වැඩ කරන්න. ඒ ක්‍රමයට වැඩ කරනවා නම් අත් වශයෙන්ම මාකට් එකේ හොඳට පුළුවන්. මාකට් එක කියන්නේ අද ගාක්ම අමාරුම තැනක් තමයි අපේ වෙළඳපොළ සොයාගන්නේ. මොකද ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ විශාල වශයෙන් නොයෙකුත් මේ මෝටර අමතර කොටස් විශාල වශයෙන් ගෙන්වනවා. අපි ඒත් එක තරඟකාරීත්වයෙන් අපි අපේ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කළා. අපි කරගෙන යනවා. ඒක ගැටලු රාශියක් යනවා. අපි කරන නිෂ්පාදනයේ ඒ භාණ්ඩය
ඒ පාරිභෝගිකයාට යම්කිසි සහනයක්, ඒ කියන්නේ බලාපොරොත්තු වන තත්ත්වයක් ඒ භාණ්ඩයෙන් ලැබෙනවා නම් අත් වශයෙන්ම මේ පාරිභෝගිකයා ඉල්ලන්නේ ඒ නාමය කියලා තමයි ඒ භාණ්ඩයෙන් ඉල්ලන්නේ.